Hi guys, ඔයාලට කොහමද? අපි අද යමු සීගිරියේ. ට්‍රිප් එක ගිහිලා නම් ගොඩාක් දවස් වයිසෝ එක කරන්නේ අද තමයි. අද සැප්තැම්බර් 28. ට්‍රිප් එක ගිහිල්ලා මාස 2කට විතර පස්සේ තමයි මම මේකට වයිසෝ එක කරන්නේ. අපි දැන් චුට්ටක් නැවතුණා උදේට කන්න කියලා. අපි උදේට කෑවේ පානොයි පරිප්පුයි සීනි සම්බෝලයි. මාර රහයි මට දැන් මතක් වෙදිත් අය කන්න හිතෙනවා. අපි කාලා යමු ගමන. මේ ඉන්නේ මගේ හස්බන්ඩ්. ඔයාලා දැකලා තියෙනවනේ. අයියා පැත්තේ ඉන්නේ යාළුවෙක්. ඔය ඉස්සරහ ඉන්න අපේ තාත්තා. අර ඉන්නේ හස්බන්ඩ්ගේ යාළුවා. අපි බලමු. අපි දැන් ඉන්නේ වාහන පාක් කරන තැන සීගිරියට යන තැන. මෙතන ඉඳන් කිලෝමීටරයක් දෙකක් විතර තව ඇතුළට යන්න තියෙනවා මට මතක විදිහට. අපි ගියේ පොය දවසක. මට මතක විදිහට පොය දවසක. ඔයාලා නම් ළමයි පොය දවසක නම් සීගිරිය බලන්න යන්න එපා. මොකද පොය දවසට සෙනඟ වැඩිලු. මමත් ඒ අත්දැකීම වින්දා එදා. පුදුම සෙනඟක් හිටියේ. වීක් ඩේස් වල නම් සෙනඟ නැහැලු ළමයි. එහෙම තමයි එතන ඉන්න කට්ටිය කිව්වේ. මට මතක විදිහට අපි එක පඩියක විනාඩි 20කට වඩා හිටියා. ඒ තරම් සෙනඟ ඇත්තටම හෙල්ලෙන්නවත් ඉඩක් නැහැ එතන. මම නම් හරි ආසාවෙන් මේ ගමන ආවේ. මොකද මම සීගිරිය ගිහිල්ලා නැහැ. ඒ හින්දා මම නම් ආසාවෙන් ආවේ. දැන් මේ අපි තම ටිකට්ස්වත් අරගෙන නැහැ. තව ඉස්සරහට යනවා ටිකට්ස් ගන්න. මං හිතන්නේ වාහන පාක් කරපු තැන ඉඳන් කිලෝමීටර් 2කට වඩා අපි පයින් ආවා ඇත්තටම. ටිකක් ඇතුළට එන්න ඕනේ. තාමත් මේ අපි යනවා. ටිකට්ස් ගන්න තැනට ගිහිල්ලා අපි හම්බෙමු. හොඳටම අවුවයි හුළඟයි දෙකම තියෙනවා. අවුව නම් ඉවසන්න බෑ ළමයි. හරිද? ඒ වගේම හුළඟ උඩට ගියම ඉවසන්න බෑ. ඒ තරම් හුළඟ. දැන් අපි ටිකට්ස් ගන්න තැනට ළඟයි. මේ තියෙන්නේ සීගිරියවට සංචාරක ස්ථාන තියෙන සිතියමක් පොඩි. මෙතන තියෙනවා යවට තියෙන තැන් බලන්න යන්න පුළුවන්. මෙතනින් තමයි ටුවරිස්ට්ලා එන්නේ. කියන්නේ අපි එන්නේ වෙන තැනකින් ටුවරිස්ට්ලා එන්නේ වෙන තැනකින්. එහෙම පාරවල් දෙකක් තියෙනවා. ටිකට්ස් අරන් එනකම් මං ආව මෙතන පොඩි විලක් තිබ්බා. ඒක බලන්න. මාර ලස්සනයි මල් පිපිලා තිබ්බේ. ටිකට්ස් ටික අරන් එනකම් මං ඉතින් ඔතනට වෙලා හිටියා. මාර නිදහස්. ඇත්තටම මට ආස හිතුණා ඒ සීගිරිය යන්න. හැබැයි පොය දවසක නම් කවුරුත් සීගිරිය යන්න එපා. සෙනඟ වැඩි. මම දැන් කාලා හොඳට මහත් වෙලා හරි කැතයි ළමයි දැක්කනේ. හරි අපි ටිකට්ස් ගත්තා. ලොකු අයගේ ටිකට්ස් 120යි එක්කෙනෙක්ට. පොඩි අයගේ මට මතක නැහැ. අපි යමු දැන් බලන්න. හරි අපි දැන් යමු. අවුව යාලට පේනවනේ ළමයි. හොඳටම අවුවයි. අර ඈත පේන්නේ සීගිරිය. සීගිරියට තව නගින්න. කියන්නේ පඩි පෙළ නගින්න තව කිලෝමීටර් එකකමාරක් විතර යන්න ඕනේ මං හිතන්නේ. මට ඇත්තටම මතක නැහැ දැන්. එහෙනම් අපි යමු. පේනවනේ සෙනඟ. පොය දවසට යන්න එපා. සෙනඟ වැඩි. වීක් ඩේස් වල යන්න. වීක් ඩේස් වල සෙනඟ නැහැලු. ඇත්තටම අපි දන්නේ නැහැ පොය දවසට සෙනඟ ඉන්නවා කියලා. අපි නොදැන තමා ගියේ. මේ කවුද කියලා දන්නවනේ. මේ ඉතින් පන්සිලු මල්ලි. එයාව ඔයාලා දන්නවනේ මගේ වීඩියෝස් වල ඔයාලා දැකලා තියෙනවනේ එයාව. මට ගොඩ දවසකින් vlog එකක් ගන්න බැරි වුණා. මොකද වැඩ ඇස්සේ vlog කරන්න වෙලාවක් නැහැ. වීඩියෝස් නම් තියෙනවා ළමයි. වීඩියෝස් වලට voice over කරලා නැහැ. මොකද වැඩ නිසා ඇත්තටම ටයිම් එකක් නැහැ. අද මම ගෙදර නිවාඩුවක්
ඒ අතරේ තමා මේ වීඩියෝ එකත් මේ එඩිට් කරන්න ගත්තේ. මොකද දැන් වීඩියෝ 3ක් ගොඩ ගැහිලා මට වොයිස් ඕවර් කරන්න ටයිම් එකක් නැති නිසා කරගන්න බැරි වුණා. මම ආසාවෙන් බ්ලොග්ස් ටික කරන් ආවා. දැන් ඇත්තටම ටයිම් එකක් නැති නිසා බ්ලොග්ස් දාන්න ඇත්තටම ටයිම් එකක් නෑ. සෝරි ඒකට. එහෙමයි කියලා ඔයාලා මගේ වීඩියෝස් නම් නොබලා ඉන්න එපා. මොකද ඔයාලා නිසා තමා මගේ වීඩියෝ එකට views likes එන්නේ. නැත්තම් එන්නේ නෑනේ. මගේ වීඩියෝස් හොඳයිද නැද්ද කියලා ඔයාලා කමෙන්ට් එකකුත් යටින් දාගෙන යන්න. ටුවරිස්ලා නම් සෑහෙන්න ඉන්නවා ළමයි. එයාලා වෙනම ගයිඩ් කරන්න කෙනෙකුත් ඉන්නවා. ඔයාලත් සීකිරිය ගිහිල්ලා නැත්තම් ගිහිල්ලා බලන්න ආස හිතෙයි. මොකද මම නම් ගිහිල්ලා නෑ. පළවෙනි පාරේ ගියේ මට නම් ඇත්තටම ආස හිතුණා. අපි මේ වගේ දේවල් බලන්න ඇත්තටම යනවා අඩුයි. මේ වගේ දේවල් හරියට වටිනවා අපිට. අපි මේ දේවල් බලන්නේ නෑ ඇත්තටම. හුඟක් අයට දැන් වෙලා තියෙන ඇත්තටම ටයිම් එක නැතිකම් මම හිතන්නේ. හුඟක් මිනිස්සු දැන් කාර්ය බහුලයි. ඇත්තටම සල්ලි ප්‍රශ්නත් තියෙනනේ දැන් කාලේ අයට. ඒ වගේ ප්‍රශ්නත් එක්ක ඉතින් ඇත්තටම එන්ජොයි කරන්න බැරි තත්ත්වයක ඉන්න අයත් ඉන්නවා ඉතින්. එහෙමයි කියලා මේ වගේ දේවල් නම් නොබලා ඉන්න එපා. මොකද මේ වගේ දෙයක් නම් අපිට ඇත්තටම වටිනවනේ. මෙතන ඉඳන් තමයි ළමයි සීකිරියට නගින තැන පටන් ගන්න හරියටම. හරිද? මෙතන ඉඳන් තමයි සෙනඟ පිරීලා හිටියේ. මං ඔයාලට පෙන්නන්නම්. පුතුම සෙනඟක් ඉන්නේ. මේ පේනවනේ පොලිම. මෙතනින් පටන් ගත්ත පොලිම එක පඩියක විනාඩි 20කටත් වඩා අපි හිටියා. හෙල්ලෙන්නවත් ඉඩ නෑ ඇත්තටම. උඩට වෙනකන් සෙනඟ පේනවනේ. කොහොම හරි පැයක් එකමාරක් විතර ඉඳලා අපි නැග්ගා ටිකක් උඩට. මෙතන හින්දාගෙනත් තව ටිකක් නගින්න තියෙනවා. ඒත් පොලිම පේනවනේ උඩට නගින්නත් තව පොලිම තියෙනවා. අවුව නම් ඉවසන්න බෑ ඇත්තටම. පොඩි දරුවෝත් ඉන්නවා. මට නම් ඇත්තටම අවුව නම් ඉවසන්න බෑ. හුළඟ නම් ෂොක්. බලන්න දේවල් ගොඩයි. ඔයාලත් එක්ක මට කතා කරන්න ටයිම් එකක් නෑ හැබැයි. ඔයාලා දන්නවද ළමයි? මේක අඩි 600ක් පමණ උස දැවැන්ත ගල් තීරුවක් මත තමයි ඉදි කරලා තියෙන්නේ. මේක ඉදි කරන ලද්දේ කවුද කියලා දන්නවද? පසන සියවසේ රජකම් කළ කාශ්‍යප රජුරෝ විසින් තමා මේක ඉදි කරා කියලා කියන්නේ. මේ පඩිපෙළේ උඩට නගිනකොට නම් ඇත්තටම මට බය හිතුණා. මොකද මේ පඩිපෙළ තියෙන විදිය පේනවනේ. දැන් නම් අපි උඩට නැගලා ඉන්නේ. හුළඟ බලන්නකෝ ඔයාලට හුළං සද්ද ඇහෙනවත් ඇති. ඔයාලට පේනවද පල්ලෙහා තියෙන පොකුණේ මිනිස්සු කකුල් දෙකක් දාගෙන ඉන්නවා පොකුණට. මන් දන්නේ නැහැ එහෙම තියන් ඉන්න දෙනවද කියලා. ඒත් එහෙම මිනිස්සු කරනවා අපි දැක්කා. මටත් ආස හිතුණා ඒත් බයයි බැනුම් අහන්න උනොත් එහෙම අන්තිමට. අපි අර පල්ලෙහෙන් ඈත පේන තැන ඉඳන් තමා උඩට ආවේ පඩිපෙළ නැගගෙන. පේනවනේ ඒ පල්ලෙහා තියෙන උද්‍යාන පාස් කරගෙන තමා අපි උඩට ආවේ. දැන් අපි යන්නේ ළමයි සීගිරි බිතු සිතුවම් බලන්න. තව කැටපත් පවුර බලන්න. යමු බලන්න මාත් එක්ක. ලස්සනයිනේ. ඔයාලත් මාත් එක්කම බලාගෙන එන්නකෝ. අපි දැන් යන්නේ ළමයි කැඩපත් පවුර බලන්න. කැඩපත් පවුර කියන්නේ මුලින්ම රජුට යාගේ ප්‍රතිබිම්බය දැක ගන්න පුළුවන් විදියට තමයි මේක උපදාලා තියෙන්නේ. ඊට පස්සේ මේ බිත්තියේ 8 වන සහ 11 වන සියවස් කාල
දක්වා ඒ කාලවලට අයත් පුරාණ කුරුටු ගීත තිබිලා තියෙනවා. ඒවා දැන් ඇත්තටම පේන්නේ නැහැ. අපි ළඟට ගියේ සීගිරි බිතුසිතුවම් බලන්න. ඒ වුණාට අපිට වීඩියෝ කරන්න බෑ තානම්. ඔයාලා දන්නවනේ. අපි දැන් මම vlog එක ඉවර කරන්න තමයි යන්නේ. ආයෙත් දවසක ලස්සන vlog එකක් අරන් එන්නම්. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි මගේ වීඩියෝස් හැමදාම බලනවට. මම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. මම ගිහින් එන්නම්. bye. ආයෙත් දවසක හම්බෙමු.